අයිබෝන් ඔබාදත් වකී සිටින්නේ නිවස් ජී රිපෝට YouTube චැනල ඇත් එක්ක මේ දවස්සල ඉතාම ජනප්‍රිය මාතෘකාවක් තමයි අපේ කලින් වුණ දිත්වාස ලිගුණාටුවෙන් සිද්ධ වෙච්ච අලාභහානිවලට වන්දිවීම. ඒ කියන්නේ රජයෙන් නිවාස ආධාර වගේක් දෙනවා කියලා කිව්ව නේද? අන්නේ ඒව ගැන තමයි කතා කරන්නේ. ලෑස්තිලා තියෙන්නේ මං දන්න තොරතුරු අනුව ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න. එම නිවාස ආධාර ගැන කතා කරොතින් අපි මුලින්ම මාතෘකාවට යමු. මුලින්ම රජය මේ විශාල වශයෙන් නිවාස හානි වෙලා තියෙන ප්‍රදේශවලට සාමාන්‍ය කොම්ප්ලෙක්ස් එකක් ওই නිවාස සංකීර්ණ විදියට ඉදි කරන්න දැනට කටයුතු කරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි අපි බලමු නිවාස වන්දි මොන වගේ ක්‍රමයකටද දෙන්න කියලා. අපි සරලව ඉක්මනට ගියාගෙන යමු මේ ටික. නැවත පදිංචියට අවශ්‍ය අමුද්‍රව්‍ය කියන්නේ මෙහෙමයිනේ. ওই ආපදාවට පත් වෙලා තියෙනවා ගම් වතුරෙන් සුළුගුණාටුවෙන් ලොකු අලාභහන් නැතත් ගෙදර පිරිසිදු කරගන්න සහ නැවත යථා තත්ත්වයට ගන්න 25000ක් දෙනවා කියලා තියෙනවා. ඒක ඉඩමේ අයිතිය සහ ආදායම් මට්ටම නොසලකා හැරලා තමයි 25000 දෙන්නේ. ඒ විතරක් නෙවෙයි නිවස පිරිසිදු කරගත්තා විතරක් නෙවෙයි ඊට අමතරව නැවත නිවස පදිංචියට අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න. ඒ කියන්නේ ආහාර අමුද්‍රව්‍ය, තමන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගන්න රුපියල් 50000ක මුදලක් රජයෙන් දෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් ওই නිවස සම්පූර්ණයෙන්ම ඉඩම තියෙනවා, නිවස සම්පූර්ණයෙන්ම කැඩිලා ගිහිල්ලා තියෙනවා, නිවාස සම්පූර්ණ විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ නිවාස සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් දීමට නියමිතයි කියලා අපිට වාර්තා වෙලා තියෙනවා. ලක්ෂ 50ක්. ඒ ලක්ෂ 50 එකවර නෙවෙයි දෙන්නේ. හොඳට මතක තියාගන්න මේ ලක්ෂ 50 එකවර නෙවෙයි. ජනාධිපතිතුමා පසුගියදාත් කියා සිටලා ලක්ෂ 50ක මුදල ලක්ෂ 50ක මුදල ලබා දෙන්නේ පළමු අදියර ලෙස ලක්ෂ 20යි. පළමු අදියර ලෙස ලක්ෂ 20යි. ඊළඟට ක්‍රමක්‍රමයෙන් තමයි ඉතුරු 30 දෙන්නේ. ඒකත් දෙන්නේ ලක්ෂ 15. එතකොට ලක්ෂ මුල් අදියරේම ලක්ෂ 50 දුන්නොතින් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ ඇවිල්ලා කොහොමද ඒකිනුත් මේ ගසාගෙන කන්නේ. ලක්ෂ 20ක විතර ගයක් හදලා ඉතුරු ලක්ෂ 30 තමන්ගේ වෙන කාරණා සඳහා යොදා ගන්නවා. ඒකින්ද ජනාධිපතිතුමාගේ ප්‍රධානතම අරමුණ තමයි මේ අපදාවෙන් පිටපත් ජනතාවට පෙරට වඩා ජීවත් වීමට ඉතා උචිත නව නිවාසයක් අංග සම්පූර්ණ නිවසක් සාදා දීම තමයි. ඒකට තමයි මේ ලක්ෂ 50ක්ම වෙන් කරලා තියෙන්නේ. ඉතින් මුල් අදියරේ ලක්ෂ 20යි, ඊළඟට ලක්ෂ 15. තමන් ඉක්මන් වෙන තරමට තමයි, ඒ කියන්නේ තමන් ගේ හදලා කොහොමද ඒ වැඩ කරන වැඩ ධාරිතාවය අනුව තමයි ඒ ආධාරය ගන්න පුළුවන් වීමට වැඩ කටයුතු සලසලා තියෙන්නේ. එතනින් නැවතුනේත් නෑ. ඉතින් ඉදිරියට ගියාට පස්සේ මේ ඉඩමත් එක්ක ගේත් එක්ක ඉඩමත් විනාශ වෙලා ගියපු කට්ටිය ඉන්නෝනේ. කියන්නේ ඉඩම ගන්න දෙයක්වත් නෑ. ෆුල් නායෑමක් වගේ වෙච්ච ප්‍රදේශවල ඉඩමත් නෑ, ගේත් නෑ. එහෙම මිනිසුන්ට දෙන්න නියමිත වෙලා තියෙනවා කෝටියක්. ඒ කියන්නේ ඉඩමට ලක්ෂ 50යි, නිවසට ලක්ෂ 50යි. ඒකට ඉතින් ඉඩම ඒ ප්‍රදේශයෙන්ම නැතත් වෙන ජීවත් වීමට සුදුසු ප්‍රදේශයකින් ලබා දෙනවා කියලා තමයි කියන්නේ. සුදුසු හිටියට වඩා සුදුසු ප්‍රදේශයකින් ලබා දීමට නියමිතයි කියලා තමයි කියන්නේ. එහෙම නැතත් රජයේ ඉඩම් පමණක් ඒව තියෙනවා. ඒව අරගෙන දෙන්නත් නියමිතයි කියලා ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබිලා තියෙනවා. කෙසේ නමුත් මේ අපදාවෙන් විපරිතටපත් අපේම සහෝදරයන්ට මේ වැඩපිළිවෙල නම් ඉතාමත් කාලෝචිත සහ ඉතාමත් ක්‍රමවත් සැලැස්මකට අනුව නිර්මාණය වුණ දෙයක් කියලා තමයි මාගේ නම් අදහස. ඔබගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. මේ වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. Thank you. වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.